Hi guys, welcome back to my YouTube channel. ඉතින් මම හිතුවා අද මගේ first vlog එක විදිහට spend with me vlog එකක් ඔයගලන්ට එක්ක share කරගන්න. ඉතින් මගේ channel එකට අලුත් කෙනෙක් නම් සහ මගේ vlog එකට අලුත් කෙනෙක් නම් ඔයාව සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකත් එක්ක හැමදාම එකතු වෙලා ඉන්න. එහෙනම් අපි වැඩි කතා නැතුව vlog එකට යමු. Let's go. ඉතින් මම ලන්ච් එකත් අරගෙන ඇවිල්ලා මගේ ක්ලාස් එක වැඩ ටිකක් ඉවර කරලා බිස්කට් එකත් කාකා තමයි මගේ වැඩ එක මම කරන්නේ. ඉතින් මගේ ෆස්ට් vlog එක නිසා ඔයගොල්ලෝ මොකද හිතන්නේ මගේ ෆස්ට් vlog එක ගැන කියලා බලන්න කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාගේ තව ෆ්‍රෙන්ඩ්ස් ලා ඉන්නවා නම් මගේ channel එකට ඒගොල්ලන්ව join කරගන්න අමතක කරන්න එපා. ඉතින් මම මගේ වීඩියෝස් වලින් තමයි මගේ vlogs වලින් මම කරන්නේ ඔයගලන් එක්ක share කරගන්නේ traveling vlog, shopping vlog, 24-hour challenges, aesthetic vlogs, ඒ වගේ සාමාන්‍ය study tips වගේ දේවල් මම ඔයගලන්ට එක්ක share කරගන්නවා. ඔයගලන්ට ඊළඟට ඕන vlog එකක් පළවෙනි කමෙන්ට් එකක් දාලා තියාගන්න. මම subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් මෙතනින් පස්සේ බලන් තමයි වෙන්නේ. මම සාමාන්‍ය දෙයක් කියන්න මම ඔය වගේ පාත්වල ලියුවොත් නම් මගේ බෙල තියෙන එකක් නැහැ. අඩම ගානේ මම මාළු විදිහට පාත්වල තමයි ලියන්නේ. හලෝ ඉතින් මම ක්ලාස් කියලා ඇවිල්ලා ඩීන එකත් අරගෙනම මම චේන්ජ් කරලා ඔයගලන්ව හම්බ වෙනවා කියලා හිතුවා. ඉතින් දැන් අපිට ගොඩක් රෑ වෙලා තියෙන්නේ. ඉතින් ක්ලාස් කියලා ආපු නිසා අපිට පරක් වුණා. කාලා sorry නේ ඔක්කොම ඩීන එකත් අරගෙන ඔක්කොම කරලා ඉතින් පරක් වුණා. දැන් වෙලාව නම් ඉතින් මට 10ට. ඉතින් මම ඉතින් මතයි. ඉතින් අපි හෙට උදේට ආපුවාම වෙමු. bye. Good night always. The next day. Good morning guys. ඉතින් අද තමයි vlog එකේ දෙවෙනි දවස. ඉතින් මම උදේට breakfast අරගෙන wash දාලා තමයි මගේ second day vlog එක start කරගන්නේ. first vlog එකේ second day එක. ඉතින් අද අපි weather climate එක මාරු විදියට වෙනස්. වහින්න වගේ කලගුණක් තමයි. ඉතින් අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. Let's go. guys මට හොයාගන්න බෑ හිතා ගන්න බෑ සහ හොයාගන්න මේ මොකක්ද මේ weather climate එක කියලා. weather climate එක different නිසා පොතක් කියවන්න ආසාවක් තිබුණා. ඉතින් මම මේ කියවන පොත ස්මිත් කියලා කතාවක්. ඉතින් ඒ කතාව මාර ලස්සනයි. මම මාර මාසාවෙන් පොත කියවනවා. ඉතින් මේ වගේද කියලා ඔයාලත් කමෙන්ට් එකක් දාගෙන යන්න. සහ මම පොත් කියවන්න මාර මාසයි different languages වල පොත් කියවන්න මාරම ආස කෙනෙක්. ඉතින් මම දැන් ලන්ච් කරගෙන ඇවිල්ලා තමයි vlog එක end කරනවා කියලා හිතුවේ. එහෙනම් අදට ගිහින් එන්නම්. මම හිතනවා මගේ first vlog එක ඔයගොල්ලෝ enjoy කරන්න ඇති කියලා. මේ වගේ ලස්සන vlog එකක් තවත් දවසක අරන් එන්නම්. මගේ first vlog එක ලස්සන නම් පළහැන් comment section එකට comment එකක් දාගෙන යන්න. එහෙනම් ගිහින් එන්නම්. පරිස්සමෙන් ඉන්න. bye.